ඇවිල්ලා මලේ මොකද? ඔව් ඉතින් අස්ස එක හදට කරොත් තමයි. මම ඇත්තටම මෙහෙම හිතන්න ආසයි බෑනේ. මෙයාලට වැඩි මොලයක් ලින්ටන්ට තියෙනවා. ඒක හින්දා වෙන්න ඕනේ. ඉතින් එයා මාව මං කැමති උදේ පාන්දරම ඒක කිව්වට පස්සේ මුණ බලන්න නංගි අර ස්ටෙප් එක කරලා නංගි මේක බලන්න නංගි මේක බලන්න අනේ අදවත් අපිට පොඩ්ඩක් ඉන්න දෙන්න. අනේ ප්ලීස්. R&R with R. How's that? රවීන් රොෂල් ඉතින් කොට රන්සිත් එක්ක ඉන්නවා. ඉතින් ලස්සන කපල් එකක්. ඇත්තටම කපල් එක කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ කියන්නේ අපේ රංගනය සාර්ථකයි නේද? මම ඇත්තටම මෙහෙම හිතන්න ආසයි බෑනේ. ඒව බෑ. ඉතින් අදත් අපි නටමුද මොකක්ද ස්ටෙප් එකක් මං කරන්නද? අනේ අදවත් අපිට පොඩ්ඩක් ඉන්න දෙන්න. අනේ ප්ලීස්. පොඩ්ඩක් අපිට පොඩ්ඩක් රෙස්ට් එකක් නම් ගන්න දෙන්න නංගි අර ස්ටෙප් එක කරලා නංගි මේක බලන්න නංගි මේක බලන්න අද ප්ලීස් අපි බැලුවා මේ එකක් කරමු අපි මේ නල්ල මලේ කෙල්ල මගේ අල්ල මලේ මොකද? නෑ කට් හරි ඉතින් මේ නැත්නම් අපි මෙතනට අශ්වය ගෙන්නමුද? අන්න ඒක තමයි හොඳම මං කැමති උදේ පාන්දරම ඒක කිව්වට පස්සේ මුණ බලන්න කොහොමද වරු හදාගෙන මතකනේ මේ මෙයාගේ හරිය යාළුවෙක් හිටිය අශ්වය අපි කල්පිටි අශ්වය ඔයාගේ ආදරණීය ලින්ටන් ගැන අපි කතා කරන්න ඕනේ. ලින්ටන් ගැන ඉතින් ලින්ටන් මුකුත් වැරද්ද ලින්ටන් මහත්මයා ගැන අපි යාට වැරද්දක් කියලා බෑ. මොකද මේ එයාත් එදා එයාගේ මං හිතන්නේ මූඩ් එක අවුල් දවසක්. මොකද උදේ පාන්දර මෙයාව දැකලා තිබුණා. ඒ නෑ මං ආව ඊට පස්සේ බලන්න. ඊට පස්සේ දැන් අශ්වයින්ට තියෙනවා අමුතු සෙන්ස් එකක්. එයාගේ පිටට නගින කෙනා කොයි තරම් එයාව පාලනය කරන්න පුළුවන්ද බැරිද කියලා තීරුම් ගන්න පුළුවන් තරමේ මොලයක් මෙයාලට වැඩි මොලයක් ලින්ටන්ට තියෙනවා. එතකොට එයාට තේරෙන්නේ නැති මෙයා අස්සය පුරුදු කෙනෙක් නෙමෙයි කියලා. ඒක හින්දා වෙන්න ඕනේ. ඉතින් එයා මාව හැබැයි එහෙම වුණාට වට මතකද අපි එදා හවස මම අශ්වයත් එක්ක මම නම් හොඳට ෆොටෝස් අරගෙන යාම වටේකුත් එක්ක ගියා නේද? ඔව් ඒ කියන්නේ ප්‍රශ්නයක් තියලා තියෙනවා. ලින්ටන් හරි ලින්ටන් ආදරේ කරා ගොඩක් රොෂෙල්ට. එහෙමනේ. රවීන්ට වඩා. ඔව් ඉතින් අස්ස එක හදට කරොත් තමයි. එහෙම කියන්න එපා. අපේ බියුටිෆුල් අපේ ආදරණීය රොෂෙල්ට කවුරුත් අපි ආදරේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉතින් කටරිය තෝගේ එකක් තමයි කියන්නේ. ඉතින් හොඳයි අපි ලින්ටන් ගැන පස්සේ කතා කරමු. අපි කතා කරමු කල්පනා මූවි ගැන. ඉස්සෙල්ලාම රොෂෙල් වල්ලා ගත්තා. රවීන් මොකද හිතන්නේ? හිතන්න කියන්නේ කොහොමද කියන්නේ? ගොඩක් දේවල් හිතනවා. ගොඩක් දේවල් ඔව් දැන් මේ මම සහභාගී වුණු සිනමා නිර්මාණ එක බලද්දී හාස්‍ය, ත්‍රාසය සහ ආදරය, සංගීතය, නැටුම් මේ හැම කලමනාවක්ම එකට තිබුණු චිත්‍රපටයක් විදිහට මම දකින්න කැමතියි මේ චිත්‍රපටය. විශේෂයෙන් ඔබතුමීට මේ සිද්ධ වෙන්න අපිට ඉන්න දුන්නේම නැහැ. හරියට ස්ටෙප් එක කරනකම් අපිට පුදුමාකාර පදයක් දුන්නා ඔබතුමීට. ඉතින් ඒකට පින් සිද්ධ වෙන්න හොඳ අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ සහ සංගීතය අපේ නවීන්ව මතක් කරන්න ඕනේ. මගේ මාවතේ මාපු කෙනෙක් නවීන් කියලා කියන අද වෙද්දි සංගීත අධ්‍යක්ෂකවරයෙක් සිනමා සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට පළවෙනි පියවර තියලා තියෙනවා. ඉතින් හරිම ලස්සනට ඒ BGM ටික නිර්මාණය කරලා තියෙනවා සහ ලස්සන ගීත ටික නිර්මාණය කරලා තියෙනවා අපි දෙන්නට රංගනය කරන්න. ඉතින් මේ ඔක්කොගෙම එකතුවක් මම කිව්වා ජූස් එක හොඳයි. හොඳයි ඔයගලන් දෙන්නට අලුත් අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි සාරංගය කියන්නේ අවුරුදු ගණනාවක ඔයගොල්ලෝ යත් එක්ක වැඩ කළා දිනවා. සාරංගය ගැනත් අපි කතා කරමු. ඔව් සාරංගයගේ පළමු සිනමා නිර්මාණය. ඉතින් බොහොම ආදරෙන් අපි කරා අර කිව්වා වගේ සාරංගගේ අධ්‍යක්ෂණය අපිට හුරු පුරුදුයි අපි දන්නවා. ඉතින් හැබැයි මේකට ඔහු ගොඩක් මහන්සි වෙනවා. අපි හැමෝම ක්‍රූ එකම හරිම ආදරෙන් ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්. අර අපි කිව්වා වගේ රයිවල් ගණනාවක් නිදි මරලා අපි කොහොම හරි රැ කල්පනා කොහොමද අපි ඉතින් ලස්සනට වැඩේ කරලා තියෙනවා. අද අපිත් අද තමයි කල්පනා බැලුවේ. ඉතින් හොඳ අත්දැකීමක්. ඉතින් ඔන්න දැන් ප්‍රේක්ෂකයන්ටත් කවද්ද කල්පනා එන්නේ කියලා බලාගෙන ඉන්න තියෙන කාලයදී මොකද අගෝස්තු මාස 13 වෙනිදාට කල්පනා එන්න සූදානම්. එහෙනම් රවීන් ඔයත් කියන්න ඔය බලාගෙන ඉන්න ආදර ප්‍රේක්ෂකයන්ට එන්න කියලා කල්පනා බලන්න. අගෝස්තු 13 කල්පනා ළඟම තියෙන සිනමා හාල් වලට අපි එනවා. ඔයාලත් එන්න අපි බලමු. බලලා සතුටු වෙමු. කල්පනා